මෙවර ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ හතරවන තරඟ ලෙස අද පැවැත්වෙන්නේ දෙල්ලි කැපිටල්ස් කණ්ඩායම හා ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයයි. මෙරට වේලාවෙන් රාත්‍රී 7:30ට ආරම්භ වුණ අද තරඟය පැවැත්වෙන්නේ YSR ACA ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. දෙල්ලි කැපිටල්ස් කණ්ඩායම අක්සා පටේල් විසින් මෙහෙයවන අතර ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම රිෂබ් පාන් විසින් මෙහෙයවනු ලැබුණා. ශ්‍රී ලාංකික ක්‍රීඩකින් දෙපළක් වන දසුන් ශානකා දුෂ්මන්ත චමීර දෙල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා. දෙල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් දුෂ්මන්ත චමීර මිලදී ගන්නේ ඉන්දියන් රුපියල් ලක්ෂ 75කටයි. ඒ ශ්‍රී ලංකා මුදලින් ගත් විට ආසන්න වශයෙන් කෝටි 2.5 පමණ වෙනවා. ඒ වගේම දසුන් ශානක දෙල්ලි කණ්ඩායම හා එකතු වෙන්නේ එංගලන්ත ක්‍රීඩක හැරි බ්‍රුක් වෙනුවට. ඒ හැරි බ්‍රුක් මෙවර IPL තරඟාවලියේ ක්‍රීඩා නොකිරීම නිසා ආදේශක ක්‍රීඩකයෙක් ලෙස තමයි දසුන් ශානක දෙල්ලි කණ්ඩායමට එකතු වුණේ. බොහෝ විට අද තරගෙට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දුෂ්මන්ත චමීරට හෝ දසුන් ශානකට අහිමි වෙන්න පුළුවන්. මිචෙල් ස්ටාර්ක්, මෝහිත් ශර්මා, මුකේෂ් ශර්මා, නටරාජන් වැනි සුපිරි වේගබන්ධුවන් යන දෙල්ලි කණ්ඩායම සතු වීම නිසා දුෂ්මන්ත චමීරට අද ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. නමුත් දෙල්ලි කණ්ඩායම සතුව නායක අක්සා පටේල්ට අමතරව තවත් ප්‍රබල තුන් නිරෝග ක්‍රීඩකයෙක් නොමැතිවීම හේතුවෙන් දසුන් ශානකට අද සංචිතයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වෙන්න පුළුවන්. ඒ වගේම ඉම්පැක්ට් ප්ලේයර් අවස්ථාව නිසා සබ්ස්ටිටියුට් ප්ලේයර් කෙනෙක් වශයෙන් හෝ අද තරගෙට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දසුන් ශානකට උදා වෙන්න පුළුවන්.